Hello everyone, welcome or welcome back to my channel. මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ ටිකක් වෙනස් දෙයක්. හැබැයි මේක මම ගොඩක් කාලයක් ඉඳන් ඔයාලත් එක්ක share කරගන්න හිතන් හිටපු දෙයක්. ඉතින් මේක තමයි මගේ very first තෙමු order එක. දැන් සමහර කට්ටිය තේමු කියනවා, සමහර කට්ටිය ටීමු කියනවා. However මම කියන්නේ තෙමු කියලා. ඉතින් කොහොම හරි මේක තමයි මගේ very first තෙමු order එක. මේක guys මම කවදාකවත් මීට කලින් online platforms I mean that මේ කියන්නේ Shein, Temu ඒ වගේ මම මීට කලින් order කරලා තිබ්බේ නැහැ. ඉතින් මට හිතුණා හැමෝම order කරන එකේ මමත් order කරලා බලනවා කියලා. මේකේ මාර fancy ගොඩාක් ලොකු amount එකක දේවල් නෑ ඇත්තටම. however මම ඔයාලත් එක්ක මේක share කරගන්න හිතුවේ මොකද මම මේකට මාර ආසයි. මම දැක්ක ගොඩාක් කට්ටිය unboxing videos කරනවා. මාත් හිතුවා මාත් කරනවා කියලා. ඉතින් මේක ඇත්තටම මම ගත්තේ හරියම risk එක අඩු amount එකක දේවල් ටිකක් තමයි මම ගත්තේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවද මම ගත්තේ කියලා. කොහොම හරි මම මේ තියෙන මගේ orders දෙක ඇත්තටම items තුනක් ගත්තා. මම order එක place කෙරුවේ December 11th of December. ඊට පස්සේ එයාලා confirm කරලා තිබ්බා December 23rd ඉඳන් January මට හරියට මතක නැහැ නිකන් 16th වගේ වෙනකන් මේක order එක එන්න පුළුවන් කියලා. however අද December 29th of December මගේ order එක ආවා. ඉතින් මම බලමු මොනවද අපි unbox කරලා තියෙන්නේ කියලා. මම order කෙරුවේ ඇත්තටම මට ලොකු ආසාවක් තිබ්බා. අර යාළුවලා තියෙන්නේ ලස්සන යාළුවලා ලස්සන තියලා තියෙන අර plastic indoor plants. ඒතර මට ඕනකමක් තිබ්බා ඒ වගේ indoor plant එකක්. ඊට පස්සේ මම තව randomly pick කරා එතන තිබිලා brush set එකක්. hair brushes එතකොට අර facial brushes දැන් ඒ ටිකයි තව මම ගත්තා අර cute items තියන්න පුළුවන් අර hang කරන එකක්. ඒ ටික තමයි මම order කරේ. අපි බලමු මොනවද මට ඇවිල්ලා තියෙන්නේ කියලා. මම මේ ඇත්තටම අර මම order කරානේ artificial plant එක මං හිතුවා ඒ කියලා මේ ලොකු පැක් එකක්. හැබැයි ආවෙත් මේ වගේ පැක් එකක්. ඒ හින්දා මම excited හින්දා මම පොඩ්ඩක් මං හිතුවා මං order කරපු එක ඇවිල්ලා නැහැ කියලා. ඒ හින්දා මම චුට්ටක් කැඩුවා ඔයාලට පෙන්නන්න කලින්. හැබැයි එක පැක් එකයි මම unbox කරේ. ඉතින් මට ඇවිල්ලා තිබ්බා මේක තමයි මට ඇවිල්ලා තිබ්බේ. බලමු මොනවද තියෙන්නේ. ඇත්තටම මම order කරපු plant එකේ කොළ නිකන් මේ වගේ තමයි. මම පෙන්නන්නම් ඔයාලට ඉදින් දාන්න මොනවද මම order කරේ actual මේ images ටික. මෙහෙම තමයි ඒකේ මේ කොළ ටික තියෙන්නේ. එතකොට තව තද පාට කොළක් තියෙනවා. මම හිතන්නේ එයාලා ඒකේ ඉමේජ් එකේ තිබ්බ විදිහට එක කලර්ස් වල කොළ ටික වෙන විදිහට නේවන්නේ නැත්තේ. ඊට පස්සේ මේකේ තියෙනවා
අනේ ළමයි මම මේ ඕඩර් කරාට මට ඒක එච්චර ඇත්තටම සැටිස් නෑ. මොකද මම හිතන් හිටියේ මීට වඩා මේක මේක උස වෙයි කියලා. මේක එච්චර උස නෑ. බලන්න මේක පොඩ්ඩක් මේ කැඩෙන්නත් ළඟයිද මන්ද. මේ however මම මේක ගැන එච්චර සැටිස් නෑ. හැබැයි මම බලනවා මේක තව පොඩි ප්ලාස්ටික් පොට් එකක හරි කමක් නෑ මම හිතවනවා කියලා තමයි මම හිතාගත්තේ. ඒ කියන්නේ මට ඒක එච්චර ඇත්තටම සැටිස් නෑ. මම හිතුවේ සෑහෙන උස මට ලස්සන ප්ලාන්ට් එකක් හම්බෙයි කියලා. මොකද මේ මම හුඟක් කැමති මේ ගස් කොළන් ගස් ඒ වගේව තියෙනවා මයි කාමරේ. ඒ වුණාට දැන් මේ මෙතන මේ ඇවිල්ලා තියෙන එක ඒක එච්චර ලස්සනකුත් නෑ. මට මම හිතන්නේ බලමු අපි මොන හරි කරන්න පුළුවන්ද කියලා. හැබැයි හොඳයි. කියන්නේ මම මේකට දෙන්න හැබැයි මම ඒක රේට් කරනවා නම් මම රේට් කරන්නේ. මම හිතුවේ හැබැයි මම actually මම I expected මට මීට වඩා යක් උස එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක මට මේකට පස් දාලා මම හදන්න පුළුවන් කියලා. කමක් නෑ අපි බලමු. මම මේක ඔයාලට බලන්න කොහොමද මම මේක හදාගත්තේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් සමහර කොළ හරිම හොඳයි ලස්සනට තියෙනවා. බලමු අපිට මොකද්ද මේකත් එක් කරන්න පුළුවන් කියලා. මම මේකත් එක්ක ගොඩක් සැටිස්ෆයි නෑ. මම ඇත්තටම එක්ස්පෙක්ට් කරේ ලොකු පැකේජින් එකක් එයි කියලා. මොකද ඒකේ තිබ්බ උස එක මං හිතුවේ මේක සෑහෙන උසයි කියලා. කොහොම හරි මට මේක එච්චර හොඳට රේට් කරන්න බෑ. මම ඒක ගැන එච්චර සැටිස් නෑ. ඒකල හැබැයි මම හිතනවා මේකට දැන් දෙනවා පස්සේ මේකට පස් ටිකක් දාලා මේක අර පොට් එකක හදන්න මම කාමරෙන් තියාගන්න පුළුවන් වෙන්න. බලමු. හැබැයි එහෙම කරාට පස්සේ නම් ටික ලස්සනට ඒක මම හිතනවා. බලමු මොකද කරන්න පුළුවන් කියලා. හැබැයි මම මේක මම එක්ස්පෙක්ට් කරපු තරම් නෑ. අපි ඊළඟ පැකේජ් එක බලමු. මම හිතන්නේ මේක තමයි දෙකම ඇත්තේ. බලමු මොකද අත්සෙන්සාර් කියලා. හැබැයි මම මේ හුඟක් අන්බොක්සින් වීඩියෝස් වල යාළගේ තිබ්බ කමෙන්ට්ස් ඒවා දැකලා මම ගොඩාක් හිතුවා මම රිස්ක් අඩු දෙයක් තමයි ඕඩර් කරන්න කියලා. මට ඔක්කොටම ගියේ around $9 වගේ USD. එතකොට මට ඇත්තට මේකට තමයි ටිකක් වැඩි ගාණක් ගියේ. මේකට මට around 6 වගේ ගියා dollars. කියන්නේ එතකොට මේක නිකන් මේක මම ඔයාලට කිව්වේ මේ beauty tool set එකක්. මේක තියෙන ගොඩක් brushes එතකොට ඒ වගේ ඒවා තමයි. මොකද මම මේකප් කරන්න ටිකක් කැමතියි. එතකොට ඉතින් මට මේක යූස්ෆුල් වෙයි කියලා ඉතින් තමයි මම මේක ඕඩර් කරේ. මම ගාව තියෙන සමහර brushes දැන් සමහර ඒවා දැන් ටිකක් හරියට work වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේක ඕඩර් කරේ. හැබැයි ඒක නම් මට ආස හිතුණා. ඒක හරියට කලර් එකත් හරිම ලස්සනයි. නිකන් අර පැස්ටල් කලර්ස් තියෙන්නේ. මේ මම පැස්ටල් කලර්ස් වලට ගොඩක් ආසයි. ඉතින් මම හිතුවා මේක හොඳයි. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඊළඟට මම අර ඕඩර් කරේ මේ එල්ලගන්න පුළුවන් දැන් අපේ බාත්රූම්ස් වල එහෙම තියෙනවනේ අපේ එතකොට ලූෆ වගේ ඒවා අපිට තියන්න පුළුවන්. ඒක විදිහට හැං කරලා තියාගන්න පුළුවන් පොඩි අයිටම් එකක්. අපි බලමු මේක බලමු. මේකේ ඕන අයිටම් එකක් මෙහෙම අපිට වෝල් එකට තියලා හැං කරගන්න පුළුවන්. ඒකේ කොහොම හරි පහක් තියෙනවා. මේකේ පහක් තියෙනවා. මම හිතනවා මේක worth කියලා around $1. මේක තමයි ටික. හැබැයි එච්චරම ලොකු heavy දේවල් බැරි වෙයි. ඒවට පොඩි පොඩි දේවල් නිකන් මෙහෙම
හැන් කරගන්න පුළුවන්. මම මේක ඇත්තටම ගෙනාවා අපේ බාත්රූම් එකට. අපි බලමු ඒක හැන් කරගන්න පුළුවන් වෙයිද කියලා. ඒක හැන් කරලා මම පුළුවන් වුණොත් මේකට වීඩියෝ එකක් දාන්න. පොඩි ක්ලිප් එකක් ඇඩ් කරන්න. ඊට පස්සේ දැන් අපි බලමු අපේ බ්‍රෂස් ටික. එක දෙක තුන 5 6 7 8 ඔක්කොම total brushes 8ක් තියෙනවා including this one also. මේ ඉතින් මේ brushes නම් මට මම හිතනවා ඒවා හොඳයි කියලා. අවුලක් නැහැ. හොඳයි around 1 වල මට හිතෙනවා මේක worth කියලා. මොකද set එකේ 8ක්ම තියෙනවා. මේ මට හිතෙනවා මේක හොඳයි කියලා. මේ ඇත්තටම මේක ලස්සනයි. මේ $1 around $1 එක පාඩු නැහැ. According to me, my point of view. ඒක තමයි ළමයි මගේ මේ unboxing video එකේ තියෙන්නේ. බලමු මම මේක මම හිතනවා මම මේක හදාගෙන මම ඒකත් ඔයාලට පෙන්නන්නම් මම කොහොමද ඒක හදාගත්තේ කියලා. ඒ ටික තමයි මගේ very first unboxing video එකේ තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති නම් තවත් unboxing videos බලන්න. ඔයාලා කමෙන්ට් කරගෙන යන්න තවත් unboxing videos ගේන්න කියලා. ඉතින් මම ඉස්සරහට order කරයි කියලා මම හිතනවා. හැබැයි මේ මගේ very first unboxing video එක. ඉතින් ඒ හින්දා මම මේකට කියන්නේ unboxing කරන්න දාපු පළවෙනි වීඩියෝ එක. හැබැයි මම මේකට ගොඩාක්ම order කරේ හරිම අර low risk දේවල්. මොකද මේක මගේ very first order එකකින් හින්දා මට පොඩි doubt එකක් තිබ්බ මොන වගේ දෙයක් මට එයිද කියලා. හැබැයි මම මේ කියන්නේ එහෙම හරි satisfied. මොකද around $1 මේක මට හරි worth කියලා හිතෙනවා. ඉතින් අපි බලමු ඊළඟට මොකනවාද මම order කරන්න කියලා. එහෙනම් අතට ගිහින් එන්න bye. Don't forget to subscribe my channel. ඔයා subscribe කරලා නැත්නම් දිගටම මගේ videos බලන්න කැමති නම් මම ආදරෙන් ඔයාලට request කරනවා මගේ YouTube channel එක subscribe කරන්න ගිහින් එන්න bye.